Hello guys, ඉතින් කොහොමද? ගැම්මක් තමයි. ගැම්මක්. හරි ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරා මීට කලින්. ඊට පස්සේ ස්ටෝරේජ් ෆුල් කියලා මැසේජ් එකක් ඇවිල්ලා කෙලුණා. වීඩියෝ නතර වුණා. උගලක් නෑ. ඒ නතර කරපු තැන ඉඳන් ඉතින් යන්නේ. ඒ වීඩියෝ එක මට පෙන්වන්නේ නෑ. වීඩියෝ නේ වීඩියෝ එක අයින් කරන්න වුණා. මොකද ඒ වීඩියෝ එකේ ඕනවටත් වැඩිය දේවල් ඇවිත් තිබ්බා. අන්න. ඉන්න එපා මල්ලි මේ දුර ගහන්න නග ගහන්න බැරි නම් දුර ගහපන්. අනේ දුර ගහන්න බැරි නම් නග හරි ගහපන්. ළඟ රෂ් කරන්න පුරුදු වෙන්න පුතේ. හරිද? මගේ තැනට මට සද්ද දාන්න. මේක අමාරුනම. අන්න මේරුවා. ඕම් මිඩින් ක්‍රීප් කෙනෙක් කෙල් පිපුරුව ගමන් තමයි මට බුදු සරණ. ඒ ක්‍රීපලා හොබන්නේ නෑනේ. ක්‍රීප් එකෙක්වත් පේන්නේ නෑ බං. කවන්නේ මේ පුච්ච ගමුකෝ. what to do? මේවා ටික මෙහෙම දාගමු. නම පිහාට්ටු වලින් මොනවද දන්නේ කරනවනේ ඇත්තනේ. ඉනවා මේ පිහාටු වලින් කරන්න පුළුවන් දේ බලන්න. ගෝල්ඩන් ඇපල් ඕනේ නෑ අපිට දැන්. හරි මොනවද? මට නම් තේරෙන්නේ පිහාට්ටෙන් මොනවද? පිහාට්ටෙන් මං හිතන්නේ අන්න මේව තමයි හදන්නේ පිහාටු වලින්. ඊතල හදන්න නම් ඕනේ. දුන්නා ඊතල දෙකුයි හම්බුණා. අම්මන කියලා දැන් මම මැරෙන්නද? දුන්නත් කැඩෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. දුන්නත් දාගමු මේ පැත්තෙන්. පිහාට්ටත් මේ පැත්තෙන් දාගෙන ඇපල් ගෙඩිය අපිට අවශ්‍යයි. ක්‍රාෆ්ටින් ටේබල් එකට දාලා පොඩි දෙයක් කරගන්න තියෙනවා ගයිස්. තව දෙකක් ඕනේ. අඩෝ මේ ළඟටම ඇවිල්ලා කෑම වරදක් කරත් හිතකින් නෙවෙයි රත්තරන්. ඔයා මට මරන්න දුන්නා මගේ ආහාරය ගන්න. එච්චරයි. මේ පොල්ලෙන් කඩුනේ. නැත්තම් මට වීදුරු ගන්නද මේ ටික ගන්න වෙන්නේ. එයම ගෙදරට ආවා. මස් ටික නම් හරි. මේ ටික දාලා කොමේ ටික හයම අපි නිව කරගමුකෝ. හරි ඉතින් දැන් ගස් ටිකක් කපාගෙන යන්න තියෙනවා. ඒ ටිකක් කරගෙන එමුකෝ. මහා වනාන්තරයට යන්න තියෙන්නේ. කොහෙද ගියේ? ඒ බං. සොම්බිලා. පයින් ගන්න ආයෙත්. පොඩි එකෙක් ඉන්නවා දුවපන්. පොඩි එකා ගහනවා. පොඩි එකා නෑ පේන්නේ. පොඩි සොම්බි පැටිය කොහෙද? ඌ නෑ. පොඩි එකා මැරුණත් දන්නෙත් නෑ. පොඩි එකා නම් පේන්නේ නෑ. ඌ මැරෙන්න තිබා. නැත්නම් පොඩි එකා ආපු ගම අපිට ගහනවා. පොඩි එකා වෙන ස්පීඩ් දුවනවා හරිද? ඒකයි මං දිව්වේ. මම දැන් ගස් කපන්න. වනාන්තරය එලි කරන්න තමයි හදන්නේ. වනාන්තරය එලි කරන්නනේ මේ
බෝම්බයක් කනම නම් තිබ්බනම් පුතේ TNT එකක් තිබ්බනම් දාට වැඩේ කරන්න තිබ්බා. මේ ටික මේව කරගමු ඔච්චර එක. හරි බං ඉතින් මම ආයෙමත් කියනවා උඹලා තාමත් මේ වීඩියෝ ලයික් එකක් දෙන්නේ නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවද දැම්ම subscribe කරන්න. මොකද්ද බං ඉතින් ඔය නිකන් තියන like button එකේ subscribe button එකයි ඔබන්න මොකටද ලෝභ වෙන්නේ? ඇත්තටම මම මේ අහන්නේ ඇයි බං ඔබ ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා කමලි වෙන්න එපා. ඔබලා දාන්න. ඔබලා දාන්න විතරයි ඕනේ. what to do මේ ලොකු ගස් නම් කපන්න එක නම අමාරු වැඩක්. මේවට දාන්න එන බෝම්බයක්වත් රෑ වෙන පාටක් තියෙන දෙන්න පොඩ්ඩක් විතර. හරි බං ඉතින් අලෝ තව සොම්බි රත්තරන් එසයි උඹට වෙන්නම තිබ්බේ ඔන්න ඕකම තමයි. මේ ටිකක් මේව කරගමුනේ. මේ ඩිසයින් එක මේව කරගමු. සොම්බි අපි මේ පැත්තට කන් ආපු නිසා තමයි. මේ විදිහින් පිටිපස්සෙන් අර කීප කෙනෙක් පිපුරුව ගමන් බුදු සරණයි. ආයි නැද්ද? මෙච්චරද මේ වලේ තියෙන කමන්නේ මේ ටික මේව කරගමු. හරි කරුවල වැටෙන පාටක් තියෙන්නේ රෑ වේ වගේනේ. රෑ වෙනවනේ. එම නිදා ගන්න බෑ. අඩෝ නෑ බං තාම. රෑ වෙන පාටක් තමයි. ක්‍රීප කෙනෙක් අල්ල ගන්න ඕන ඔක්කොටම කලින් දැන්. ක්‍රීප කෙනෙක් ක්‍රීප නිදා ගන්න තියෙමුකෝ. එතනට වෙලා අපිට මේ වැඩි හදාගන්න. හරි වැඩේ ගොඩ. ගේ වහලේ හදාගමුනේ. හරි ගෙදර හදනවට ටික ඉස්සෙල්ලා ඉවර කරන්න බෑ. දැන් නම් නිදාගමුනේ. ක්‍රීප කෙනෙක් උදේ වෙලා වගේ අල්ලගමු. කොහමද? ලෑල්වල මිලිය ගහලා තියෙද්දි ඒත් නිදාගත්තා. එහෙම ක්‍රීප කෙනෙක් හොයාගන්න. ක්‍රීපර්ස්ලා ඕනේ අපිට. අරින්නේ. ඒ කිරිප ඔය ඔක්කොම එන්නකෝ. ඒ කිරිපව එක්කන් එන්න. එන්න දෙන්නේ මස්තිකාර කෙරුවේද? ඔයාලත් ඕනේ වගේනේ මල්ලි. ඇයි ලොකුනේ හරි එකක් හරි ගහපන් බලන්න මට. අර දැක්කනේ එතන මෙල්ල ගියා ඌ. අඩෝ ක්‍රීප ඉන්නවනේ. තැන්ක්ස්. ක්‍රීපව දැන් ගෙන්න ගන්න ඕනේ මට. ඒ ක්‍රීප මම මේ වැඩියනේ නංගි මල්ලි
තෑන්ක්ස් මට ඕන කරපු දේ මූ කරලා දුන්නා. ඒත් පොඩ්ඩයි ඒත් අවුලක් නෑ. පොඩ්ඩක් වුණත් මොකෝ පලාතක් විනාශ කරලා දුන්න මට. ඒත් හම්බුනේ ටිකයි. එහෙම කියලා අපි සැලෙන්න ඕනේද නෑනේ. එහෙම කියලා අපි සැලෙන්නේ නෑ ගයිස්. ඔඩ අතන එළුවෙක් ඉන්නවා. මම දැක්ක තව ක්‍රීප් කෙනෙක් හිටියා වගේ නෑනේ. ක්‍රීපර්ස් ලගෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් ගයිස් අපිට. කොහොම එක වැහියන්. ඒ වැඩ ටිකත් හරි දැන් හරි තමයි ගහන්න තියෙන්නේ. නෝමල් වගේ පුංචි එකක් හදාගෙන ඉමු. පොඩි කැබින් එකක්. නැත්තම් ගයිස් මේ වැඩේ ගන්න බෑ. ගේම් එක මොඩීඩන් කරන ආකාරය දැන් මම මේ පෙන්නන්නේ ඉතින්. මොඩීඩන් ගේම් එක ඩවුන්ලෝඩ් කරපු කෙනෙක්ට මේකේ ගේම් ප්ලේ වීඩියෝ එක බලලා දැනගන්න පුළුවන්. ඉතන කාමරේට මේ තුඩු පත් දාගමුනේ. පොඩ්ඩක් ලස්සනට ලයින් එකට තියෙන්නේ. මේක අපි නිදා ගන්න කාමරේ කියලා හරි පේන්න. ලස්සනට දාගමු මේ ටික. ඒ වැඩෙත් ඉවරයි. ඔන්න දැන් අපිට ඉස්සරහා පේන ලොකු ගස් වර්ගයක් තියෙනවනේ. එන්න එතනට යන්න වෙනවා. ඒ ගස් ටිකක් කපාගෙන ඉන්න. හරි බං ඉතින් මම ප්ලේස් එකට ආවා. එච්චරි නේද? අඩෝ. ඒ ඩැමේජ් වෙනවනේ. කමන්නේ. මේ ගස් ටික ඉතලා ශකමුන් කරගෙන ඉමු. හරිනේ. මේක එහෙම ලී පාවිච්චි කරලා අපිට වැඩක් කරන්න තියෙනවා. මේක හබාවන්න තමයි තියෙන්නේ. ගහේ ලියම් පාවිච්චි කරලා ගහම කැපුවා. මේ ගස් ටික ශනික මේව කරගමුකෝ. මේ ටිකත් මේව කරගමුනේ. වගාවක් දාන්න පුළුවන්. එතට මොනවද බම් මේ කන්න පුළුවන් දන්නේ නේ. පිරමීඩිය ටික ඇති වෙයි. අටෝ අනේ මේ ගහක් මේ වගේ තව ගස් ටිකක් බාගමු. හරි මේ ටික කපාගමුකෝ. කපද්දි ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මයින්ක්‍රාෆ්ට් ගේම් එක කියන්නේ දැනකට ගහන්න ඕනේ ගේම් එකක්. හරිද? ඔයාලා බොටෙක් වුණා. බොටෙක් කියන්නේ ගේම් එක ගැන දන්නේ නැති එකක් වුණත් කේස් දෙන්නේ. මාත් එච්චරටම දන්නේ නැහැ ගේම් එක ගැන. ඒත් මම හොයාගෙන කොහොම හරි වීඩියෝ අරන් එනවා ගයි. ඉතින් දන්නානේ ඉතින් සමහර අය ඉතින් PC එකකින් විතරයි ගන්න පුළුවන්. ඒ වගේ අය ඉතින් අරන් එන්න වෙන්නේ ඇති වෙන්නේ. හරි ඩැමේජ් වුණා එනට. එනට නෑ චුට්ටයි. යමු කුෂණික. ආර තියෙන අපේ පුංචි කැබින් එක. කැබින් එක වට තමයි වහලා ගහන්නේ ඒක. අවුලන්නේ ගෙදර හදාගෙන ඉවර කරාන් පස්සේ ඉතින් ලස්සනට තියෙනවා.
හරි අපිට බඩගිනි ගහලා දැන් තියෙනවා. දොර අරගෙන යමුකෝ. අන්න දැන් තමයි හරියටම හරි ගියේ. කමුකෝ. කණ්ඩ කෑම අත ළඟ තියෙද්දින් ගයිස් මම ආයෝන්නේ ක්‍රාෆ්ටිං ටේබල්. මෙන්න මේ ටික මේ විදිහට ක්‍රාෆ්ට් කරගමු. ක්‍රාෆ්ට් නේ මයින් කරගමු. මේ ක්‍රාෆ්ට් ද මයින් ද මන්ද මොකක් හරි. ඉතින් ගෙදර වැඩ ටිකක් කරගන්න ඉතින් මේ ටික අපිට ගොඩක් උදව් වෙනවා. පොළොව හදන්න දැන් මම ලෑස්ති. ඒකට මට උවමනා කරනවා තවලක්. සවලක් හදාගත්තා. සවලක් කරන් මෙඩිසින් එක මේව කරගන්න පුළුවන්. අතෙන් යන වෙලාව වගේද සවලෙන් බලන්න ඕනේ. දැක්කද නෑනේ. සවලෙන් වැඩි ඉක්මනට කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම ටික මේව කරගන්න ඕනේ. හරි බං ඉතින් මේ ටික මේව කරගත්තා. ඊට කලින් අපිට හදන්න ඕනි මෙන්න මේ ටෝච් එකක් ඕන කරනවා. ටෝච් 4ක් නම් ගත්තා. ටෝච් එක මෙතනින් ගහලා අනිත් ටෝච් එක මෙන්න මේ පැත්තෙන් ගහගමු. දැන් හරි කරුලක් නෑ. දැන් මෙන්න මේ ටික දාගන්න ඕනේ මෙන්න මේ විදියට. කො මොකක්ද එකපාර මේ වුනේ. හරි මෙන්න මේ විදියට ගෙදර හදාගන්න ඕනේ. පොළොව එහෙම බ්ලොක් ටික ගහගෙන හරි බං ඉතින් මේ ටිකත් ඉවර කරගත්ත මෙන්න ගැම්මට දැන් තියෙනවා ගෙදර. මෙන්න මෙතනින් දාගන්න ඕනේ වීදුරුවක් දාගමු. මේවා ටික හදාගමුකෝ. very good. දැන් මේ ටික මේ විදිහට ගහගමු. හරි. දැන් ඉතින් තියෙන්නේ මේ ටික මේව කරගමුකෝ. හරි දැන් නිදා ගන්න තමයි තියෙන්නේ. අම්මා good morning. කොහොමද? දැන් මේකේ වහලේ තමයි ගන්න තියෙන්නේ. වහලේ හදන්න අපිට හතර ගොඩක් ගන්න පුළුවන් නේද? හතරේ 8ක් නම් හොයාගත්තා. තව මේකක් හදන්න වෙයි වගේ අපිට. මේකත් දාගමු මෙන්න මෙහෙ. මැප් එකයි මේ ටිකයි දාගමුකෝ මේ පැත්තෙන්. හරි ඉතින් වහලා හදන ටික මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න තීරණය කරා. එහෙනම් කොල්ලෝ මං ගිහින් එන්නම්. බයි බයි.